මේ පාඩමේදී අපි බලන්නේ මදර්බෝඩ් එකක තියෙන ප්‍රොසෙස් එකක්. මේ ප්‍රොසෙස් එක අයින් කරගන්න ආකාරය. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති ප්‍රොසෙස් එක තිබෙනවා. අතම ප්‍රොසෙස් එක අපිට පේන්නේ නැහැ. මේ අපිට තියෙන්නේ කූලින් ෆෑන් එක ඊට පහළින් තියෙන හීට් සින්ක් එක. මම මේ zoom කරලා පෙන්නුවොත් ඔයගලන්ට පේනවා ඇති මේ යකඩ වලින් හැදිච්ච කොටසක් තිබෙනවා. මේක මම ගැලවුවාම පෙන්වන්නම්. මේ තියෙන හීට් සින්ක් එක. ඉතින් මේ හීට් සින්ක් එක මේ කොටස තමයි අපි ගලවන්න යන්නේ. ඉතින් මේ සඳහා අපි කරන්නට ඕනේ මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ කෙලවරවල් හතරේ මෙන්න මේ ස්ථානයේත් වගේම මේ ස්ථානයේත් මෙතන මෙන්න මේ කොටසේ ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම මෙන්න මෙතනත් අපිට තියෙනවා ලීවර. ඉතින් මේ ලීවර අපි කරකවලා අපිට පුළුවන් මේක මේ ගලවන්නට. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා මේ ලීවර මත සලකුණු කරලා තියෙනවා ඊතලයක සලකුණක්. ඒකෙන් පෙන්නන්නේ අපි මේ විදිහට මේ මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මේ ෆ්ලැට් හෙඩ් ස්ක්‍රූ එකක්. ඉතින් මෙතන මේ විදිහට මේක මෙතන තියලා ඔයාලට පේනවා ඇති මේ ස්ක්‍රූ එක තියලා මේක මෙන්න මේ පැත්තට කරකවනවා. අර ඊතලයේ තියෙන දිශාවට කරකවනවා. මේ විදිහට අනිත් ලීවර වලත් ඔබට පුළුවන් මේ ඊතලයේ තියෙන දිශාවට මේක මෙන්න මේ විදිහට කැරකවීම කරන්න.